ආයුබෝවන්. අද අපි බලමු හැමෝම දන්න හරිහැටි නොදන්න කාඩියක් අරෙස්ට් මැනේජ්මන්ට් එක ගැන. කෙටියෙන් කිව්වොත් මෙන්න මේ සිද්ධිය ගැන අද අපි බලමු. එන්න යන්න වීඩියෝ එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මෙඩිකල් ස්ටාෆ් එක විදියට අපිට රෝහල් පද්ධතිය ඇතුලේ මුහුණ දෙන්න වෙන බරපතලම සහ තීරණාත්මක අවස්ථාවක් වන comprehensive management of cardiac arrest ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න. අපි හැමෝම දන්නවා cardiac arrest එකකදී අපිට තියෙන ඉතාම සීමිත කාලයක් කියලා. මෙතනදී වැදගත් වෙන්නේ රෝගියාට CPR දෙන එක විතරක්ම නෙවෙයි. ඒ විද්‍යාත්මක නිවැරදිව ගයිඩ්ලයින් වලට අනුව සිදු කිරීම. මොකද අපි අතින් සිදුවන කුඩා ප්‍රමාදයක් අත්තරදීමක් රෝගිකගේ ජීවිතය සහ මරණය තීරණය කරනවා. වීඩියෝ එක ආරම්භයේදීම heart attack සහ cardiac arrest කියන තත්ත්වයන් දෙකේ වෙනස පැහැදිලි කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. heart attack එහෙම නැත්නම් myocardial infarction කියලා කියන්නේ හදවතේ රුධිර නාල අවේර වීම නිසා හෘද පටක මියාමකවත් circulation problem එකක්. ඒ වගේම cardiac arrest කියලා කියන්නේ හදවතේ විද්‍යුත් පද්ධතිය. ඒ කියන්නේ electrical system එකේ ඇතිවන දෝෂයක් නිසා හදවතේ ගැස්ම එකවරම නතර වී. අවබෝධ කරගත යුතු කාරණාව තමයි හැම heart attack එකක්ම cardiac arrest එකක් වෙන්නේ නැහැ. නමුත් බොහෝ cardiac arrest වලට හේතුව heart attack එකක් වෙන්න පුළුවන්. in hospital cardiac arrest එකදී අපි මේ තත්ත්වය manage කරන්න chain of survival කියන concept එක භාවිතා කරනවා. මේ concept එකේ point අපි එකින් එක සාකච්ඡා කරලා බලුවොත් අංක 1 තමයි early recognition. ඒ කියන්නේ රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වන බව කලින්ම හඳුනා ගැනීම. මෙතනදී patient cardiac arrest එකක ඉන්නවා කියලා අපේ unit එකේ අනිකුත් staff එක දැනුවත් කරනවා වගේම hospital එකේ resuscitation team එකක් ඉන්නවා නම් එයාලව දැනුවත් කරන එක තමයි මේ කාරණේෙන් පැහැදිලි කරන්නේ. දෙවෙනි කාරණය තමයි high quality early CPR. ඒ කියන්නේ cardiac arrest එක හඳුනාගත් වහාම හැකි ඉක්මනින් නිවැරදි guideline වලට අනුව chest compression එක ලබා දීම. අවශ්‍ය රෝගීන්ට පමණක් හදවතේ රිද්මය හඳුනාගෙන ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ලබා දීම තමයි අපි early defibrillation විදිහට තුන්වෙනි කාරණේදී සාකච්ඡා කරන්නේ. හතරවෙනි කාරණාව විදිහට post resuscitation care එකදී සාකච්ඡා කරනවා රෝගියා සුවනවට පස්සේ ලබා දෙන ප්‍රතිකාර සම්බන්ධයෙන්. සාර්ථකව cardiac arrest එක manage කරගන්න මේ chain of survival කියන concept එක continuously පවත්වා ගැනීම අනිවාර්ය කාරණාවක් වෙනවා. අපි මෙතන ඉඳලා බලමු වෝඩ් සෙටප් එකකදී හරි E2 එකකදී හරි මේ වගේ ඉන්සිඩන්ට් එකක් කොහොමද මැනේජ් කරන්න කියලා. යම් කිසි පුද්ගලයෙකුගේ රෙස්පොන්ස් එක එකවරම අඩු වෙනවා කියලා අපිට තේරෙනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ රෝගියාගේ අසලට ගිහිල්ලා ඕකේ උරහිසට තට්ටු කරලා ශබ්ද නගා කතා කරන එක. ඔයා හොඳින්ද? ඇස් අරින්න. මේ විදිහට කතා කරලා රෝගියා රෙස්පොන්ස් කරන්නේ නැත්නම් අපි මුලින්ම කරන්න ඕනේ අපි අවටින් හෙල්ත් ස්ටාෆ් එක දැනුවත් කරලා එයාගෙන් උදව් ඉල්ලගන්න. ඒ ස්ටාෆ් එකෙන් උදව් ලැබෙනකන් අපි ඊළඟට කරන කාරණාව තමයි බ්‍රීතින් සහ පල්ස් චෙක් කරන එක. මතක තියාගන්න අපි මේ වගේ හදිසි අවස්ථාවකදී කැරොටිඩ් ආඩර් එක තමයි පල්ස් චෙක් කරන්න භාවිතා කරන්නේ. අපි මෙහෙම පල්ස් චෙක් කරන අතරතුරම තමයි රෝගියාගේ බ්‍රීතින් පැටර්න් එකත් ඇසස් කරන්නේ. මෙතනදී අපි රෝගියාගේ හිස head tilt chin lift jaw thrust ක්‍රමයට පොසිෂන් කරලා look listen feel කියන කාරණා තුනම සම්පූර්ණ විදිහට breathing pattern එක ඇසස් කරනවා. මේ ක්‍රියාවලින් දෙකටම අපි ගන්න ඕනේ තප්පර 10ක් වගේ සුළු කාලයක්. මේ කාලය ඇතුළත රෝගියාගේ breathing සහ pulse දෙකම නැහැ කියන්නේ patient ඉන්නේ cardiac arrest එකක. දෙවරක් සිතන්න දෙයක් නැහැ. හැකි ඉක්මනින් chest compression පටන් ගන්න ඕනේ. right අපි ඊළඟට බලමු high quality CPR ගැන. ඇත්තටම මෙතනදී නිකම්ම පපුතරමක් කරපු පළියට මොළයට රුධිර සැපීමක් හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ වෙන්න නම් කාරණා කිහිපයක් බලපාන. එක කාරණයක් තමයි compression rate එක. අපි පපුතරපම කරන්න ඕනේ විනාඩියට වාර 100ත් 120ත් අතර වේගයකින්. වේගයේ වාර 100කට වඩා අඩු වුණොත් ප්‍රමාණවත් තරම් පීඩනයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම වේගයේ වාර 120ට වඩා වැඩි වුණොත් සෑම තෙරපීමකට පස්සේ හදවතට ලේ පිරෙන අපි කියනවා ඩයස්ටොලික් ෆිලින් එකකට කාලය මදි වෙනවා.
මීළඟ කාරණය තමා කම්ප්‍රෂන් ඩෙප් එක. වැඩිහිටි රෝගියෙකුගේ සාමාන්‍ය පපුව අවම වශයෙන් අඟල් 2ක් එම නැත්නම් සෙන්ටිමීටර් 5ක් පමණ ගැඹුරට තෙරපීමක් සිදු වෙන්න ඕනේ. කම්ප්‍රෙෂන් එක දෙනකොට අපේ දෑත් මෙන්න මේ විදිහට ඉන්ටර්ලොක් කරගෙන පේෂන්ට්ගේ ස්ටර්නම් එක මතට අපේ බොඩි වේට් එක හරහා තමයි චෙස්ට් කම්ප්‍රෙෂන් එක ලබා දෙන්නේ. CPR දෙනකොට මෙතනදී අපේ පොසිෂන් එක ඉතාමත් වැදගත් වෙනවා. මේ රූපේ පේන විදිහට අපේ ෂෝල්ඩර් ජොයින්ට් එක සහ එල්බෝ ජොයින්ට් එක ඍජුව පවත්වාගෙන තමයි අපි මේ ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ. ඊළඟ කාරණා තමයි ෆුල් චෙස්ට් රීකෝයිල් කියන තත්ත්වය. ඒ කියන්නේ අපි පපුව තද කළා වගේ මේක සම්පූර්ණයෙන් ඉහළට එමුටත් ඉඩ දෙන්න ඕනේ. ඒ වුණොත් තමයි රුධිරය සම්පූර්ණයෙන් හදවතට පිරියමක් සිද්ධ වෙන්නේ. ඊළඟ කාරණය තමයි මිනිමයිස් ඉන්ටරප්ෂන්. අපි චෙස්ට් කම්ප්‍රෙෂන් නතර කරන්න රිදම් චෙක් එකකට හෝ ෂොක් එකක් ලබා දෙන්න විතරයි. එතනදිත් ඒ සෑම නැවැත්වීමක්ම තප්පර 10කට වඩා අඩු වෙන්න ඕන. මොකද අපි පපු තෙරපීම නැවතුව සැනින්ම මොලේ පීඩනය අපි කියන සෙරිබ්‍රල් පර්ෆියුෂන් ප්‍රෙෂර් එක බිඳුවට වැටෙනවා. ඊළඟ වැදගත් කාරණය තමයි avoid excessive ventilation. ඒ කියන්නේ අධික ලෙස හුස්ම දීමෙන් වැළකීම. LMA එකක් හෝ ED tube එකක් වගේ ඇඩ්වාන්ස් එයාවයකට යනකම් අපේ chest compression එක 30ට 2 අනුපාතයෙන් සිද්ධ වෙන්න ඕනේ. CPR දෙන අතරතුර ඊළඟ වැදගත්ම කාරණය තමයි ඔක්සිජනේෂන් සහ එයාවේ මැනේජ්මන්ට් එක. මෙතනදී අපි patient ඔක්සිජන් ලබා දෙන්න පාවිච්චි කරන්නේ ඇම්බු මාස්ක් වෙන්ටිලේෂන් ක්‍රමය. මේ රූපයේ පේන විදිහට අපි මෙතනදී EC clamp technique ක්‍රමය පාවිච්චි කරලා මාස්ක් එක හොඳින් මූලට සීල් වෙන විදිහට තබාගෙන 100% ඔක්සිජන් ප්‍රතිශතයක් patient ලබා දෙන්න. ඩිලිවර් කරන්න ඕන වොලියුම් එක කොච්චරද කියලා බලුවොත් ඇම්බු බෑග් එක සම්පූර්ණයෙන්ම අපි කම්ප්‍රෙස් කරන්න ඕනේ නැහැ. රෝගියාගේ පපුව මදක් ඉහළට ඇසෙන ප්‍රමාණයට අපි කියන විසිබල් චෙස්ට් රයිස් එකට පමණක් හුස්ම ලබා දීම ප්‍රමාණවත් වෙනවා. ඊළඟ වැදගත් කාරණාව තමයි ටයිමින් කියන එක. අපි සාමාන්‍ය CPR එකකදී chest compression 30කට ඇම්බු රෙස්කියු බ්‍රීත් 2ක් ලබා දෙනවා. මේ අතරතුර අපි ඇඩ්වාන්ස් යාවයකට ගියොත් ඒ කියන්නේ අපි LMA එකක් හරි ED tube එකක් හරි දාගත්තොත් එතනදී අපි chest compression නතර කරන්නේ නැහැ. දිගටම කරගෙන යනවා. එතනදී අපි ඇම්බු රෙස්කියු බ්‍රීත් දෙනකොට විනාඩියට වාර 10ක් විතර වෙන විදිහට සෑම තප්පර 6කටම වරක් ඇම්බු රෙස්කියු බ්‍රීත් එකක් ලබා දෙනවා. මේ ක්‍රියාවලිය අතරතුර ඊළඟ වැදගත්ම කාරණය තමයි අපි රෝගියාව ඩිෆිබ්‍රිලේටර් එකට සම්බන්ධ කරගන්නේ. මොකද මේ මගින් තමයි අපිට patient ගේ රිද්ම් එක ඇසස් කරගන්න පුළුවන් වෙන්නේ. මේ රූපේ පේන විදිහට තමයි අපි chest leads සම්බන්ධ කරගන්න ඕනේ. මෙතනදී මම මේ රූප දෙකක් පාවිච්චි කරන්න හේතුව තමයි අපි සාමාන්‍ය වෝට් සෙටප් වලදී නියොන් කොඩෙන් සහ මින්රේ කියලා ඩිෆිබ්‍රිලේටර් වර්ග දෙකක් පාවිච්චි වෙනවා. එතකොට මැෂින් වලට කම්පැටිබල් වෙන chest leads වල වෙනස්කම් නිසා අපි මින්රේ ඩිෆිබ්‍රිලේටර් එක පාවිච්චි කරනවා නම් එක රූපී ආකාරයටත් නියොන් කොඩෙන් ඩිෆිබ්‍රිලේටර් එක පාවිච්චි කරනවා නම් දෙක රූපී ආකාරයට ECG lead සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදියට රෝගියාව ඩිෆිබ්‍රිලේටර් එකට සම්බන්ධ කරගත්ත පස්සේ අපි තප්පර කිහිපයකට CPR නතර කරලා රෝගියාගේ රිද්ම් එක ඇසස් කරනවා. ACLS ප්‍රොටෝකෝල් වලට අනුව අපිට මෙතනින් දකින්න පුළුවන් රිද්ම් ආකාර shockable rhythm සහ non shockable rhythm විදිහට ආකාර දෙකකට බෙදෙනවා. shockable rhythm එක කියලා කියන්නේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ලබා දීම මගින් හදවතේ තියෙන අක්‍රම විද්‍යුත් තරංග නතර කරලා නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් රිද්ම් වර්ග. shockable rhythm වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ventricular tachycardia. මෙතනදී ECG එකේ ඉතා වේගවත් පළල් තරංග white QRS තරංග දක්නට ලැබෙනවා. හැබැයි මෙතනදී රෝගියාට පල්ස් නැහැ. ඊළඟ ආකාරය තමයි ventricular fibrillation. මෙතනදී ECG එක කිසිම රටාවක් නැතිව අවිධිමත් තරංග ආකාරයෙන් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් මේ කියන රිද්ම් වර්ග දෙකෙන් එකක් දැක්ක කියන්නේ ඒක shockable rhythm එකක්. ඒ වගේ රිද්ම් එකක් ඇසස් කරපු සැනින් අපි රෝගියාට ජූල් 150ක පමණ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ලබා දෙනවා. ඉලෙක්ට්‍රික් ෂොක් එක දීපු සැනින් නැවතත් ECG ගැන බල ඉන්න එපා. හැකි වහාම නැවතත් CPR පටන් ගන්න ඕනේ. මේ විදිහට අපි CPR කන්ටිනියු කරලා විනාඩි 2කට පස්සේ ආපහු රිද්ම් ඇසස් කරනවා. විනාඩි 2කටත් පස්සේ නැවතත් patient ගේ රිද්ම් එක ventricular tachycardia හෝ ventricular fibrillation එකක් නම් රෝගියා සම්බන්ධ කරලා තියෙන ඩිෆිබ්‍රිලේටර් එක නම් ලබා දිය හැකි උපරිම ජූල් ලගයට අදාළව සෙකන්ඩ් ෂොක් එක ලබා දෙනවා.
මේ විදිහට අපි කන්ටිනියු කරගෙන යද්දී ඊළඟ විනාඩි දෙකකින් පස්සේ රිදම් එක ඇසස් කරනකොට ආපහු වෙන්නේ ෂොකබල් රිදම් එකක් නම් අපි තර්ඩ් ෂොක් එකක් දීලා ඊට පස්සේ තමයි අපි ඩ්‍රග්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක පටන් ගන්න. මෙතනදී අපි ඖෂධ විදියට IV ඇඩ්‍රිනලින් 1/10,000 සහ IV ඇමියුට්‍රෝන් 300 mg ලබා දෙනවා. යම් හේකින් පස්වෙනි අවස්ථාව දක්වා ෂොක් එකක් ලබා දීමට සිද්ධ වුණොත් අපි පස්වෙනි ෂොක් එකේදී IV ඇඩ්‍රිනලින් 1/10,000 සහ IV ඇමියුට්‍රෝන් 150 mg ලබා දෙනවා. මීළඟට අපි non shockable rhythm ගැන කතා කරොත් මෙතනදී අපිට asystole සහ pulses electrical activity විදියට rhythm ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. asystole කියලා කියන්නේ කිසිම තරංගාකාරයක් නැති flat line එකක්. ඒ වගේම pulseless electrical activity කියලා කියන්නේ මොනිටර් එකේ සාමාන්‍ය rhythm එකක් වගේ පෙනුනත් මෙතනදී රෝගියාට pulse නැහැ. මේ කියන rhythm ආකාර දෙකෙන් එකක් දුටුව සැනින්ම IV ඇඩ්‍රිනලින් 1/10,000 ලබා දීලා CPR කන්ටිනියු කරන්න ඕන. මෙතනදී මේ ක්‍රියාවලියේදී රිදම් ඇසස් කරන every other cycle වලදී තමයි IV ඇඩ්‍රිනලින් 1/10,000 ලබා දෙන්නේ. මේ විදිහට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන අතරතුර අපි patient මෙහෙම cardiac arrest එකක් එන්න හේතුව මොකක්ද කියලා බලන්න 4T සහ 4H කියන සංකල්පය පාවිච්චි කරනවා. මුලින්ම අපි 4H ගැන කතා කරද්දී අංක 1 තමයි hypovolemia. රෝගියාට අධික රුධිර වහනයක් හෝ විතරණයක් තිබුණා නම් පල්ස් චෙක් කරද්දී narrow QRS එකක් පේනවා නම් සහ heart rate එක වැඩි වගේ නම් අපි සැක කරනවා hypovolemia තත්ත්වයක් කියලා. මෙතනදී අපිට IV fluids හෝ රුධිරය ලබා දීමක් සිදු කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි hypoxia කියන්නේ patient ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වීම. මෙතනදී අපිට patient ගේ ආවිය obstruction එකක් තියෙනවා එක මගහැරවලා 100% ඔක්සිජන් ලබා දීම වගේ මේක යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඊළඟ කාරණේ hyperkalemia හෝ hypokalemia. මෙතනදී අපි ECG එකේ toll T waves වගේ හඳුනාගත්තොත් අපිට insulin dextrose, calcium gluconate වගේ ඖෂධ ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ABG එකක් මගින් අපි acidosis තත්ත්වයක් හඳුනාගත්තොත් ඒ සඳහා sodium bicarbonate ලබා දෙනවා. ඊළඟ කාරණාව විදිහට hypothermia. මෙතනදී ශරීර උෂ්ණත්වය අඩුවීම අපි සලකා බලනවා. රෝගියා අධික සීතලකට නිරාවරණය වෙලා ඉන්නවා නම් අපි වෙන අවස්ථාවකදී සිරුර උණුසුම් කිරීම හෝ වෝම එකට සම්බන්ධ කරනවා. 4T ගැන අවධානය යොමු කළොත් අංක 1 තමයි tension pneumothorax. ඒ කියන්නේ පෙනහළු වටා වාතය පිරීලා හදවත තෙරපීම. මෙතනදී පෙනහළු දෙපස හුස්ම ගැනීමේ ශබ්දය ඒ කියන්නේ පෙනහළු වටා වාතය පිරීලා හදවත තෙරපීම. මෙතනදී පෙනහළු දෙපස breathing sounds වෙනස් නම් හැකි ඉක්මනින් needle decompression එකක් සිදු කළ යුතු වෙනවා. ඊළඟ කාරණේ cardiac tamponade. ඒ කියන්නේ හෘදය වටා තියෙන පෙරිකාඩියම් එකට තරල එක්රැස් වීම නිසා හෘදයේ කම්පනය වීම නතර වීමයි. අපිට මේක අල්ට්‍රාසවුන්ඩ්ස් ඉකෝ පරීක්ෂණයක් මගින් හඳුනා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ ටොක්සින්. ඒ කියන්නේ මේ පුද්ගලයා අධික ලෙස ඖෂධ භාවිතයක් වූ විෂ ද්‍රව්‍යයක් පාවිච්චි කරලා නම් හැකි ඉක්මනින් ඒ සඳහා ලබා දෙන ඇන්ටිඩොට් ලබා දිය යුතු වෙනවා. අවසාන කාරණේ විදිහට ත්‍රොම්බෝසිස්. ඒ කියන්නේ පෙනහැල්ලේ ප්‍රධාන රුධිර නාලයක් අවහිර වෙලා තියෙනවා නම් ත්‍රොම්බොලයිස් කිරීම මගින් මේ අවහිරතාවය මගහරවා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ඩෙමොන්ස්ට්‍රේෂන් වීඩියෝ එකකින් බලමු මේ වගේ කාඩියක් ඇරෙස්ට් එකක් මැනේජ් කරන්නේ කොහොමද කියලා. No breathing, no pulse. Patient in a cardiac arrest. I am starting confusion. You want come with the defibrillator and ambu. Call resist team. Hello, arresting. I'm from ward number 3, bed number 5, cardiac arrest. We are on the way. Ambu kara. Doctor, what is happening? On the screen, 67 years old male, was treated for the external consideration.
starting CPR, continue for 1 minute. Okay. Person, can you take over this compression? 3, 2, 1. Okay. Yeah. Hold me. How to are Just okay. Yeah. Person, chest compression with a rate of 120. Okay. Okay. So you've got 5 centimeters. Then you can coordinate with the chest compression to rest movements. Can you put a on the face? 88 and take a blood from each. Okay. And love inside again, for ABT and Okay, give me stop compression. Okay, start. It's a BF, Shockover rhythm, power rhythm for the defibrillation. Charging 270 joules selected. 150 150 joules. joules selected. Compression continue. Oxygen away. All clear. Charging. Gel applied. Stop compression. All clear. Still be here. Shock delivered. Okay, back on this. Okay. So, okay, we look for the very reversible process here. How the airway could be? Okay, can you put it over the engine airway? Just check whether. Okay, what is the process for this? Hypovolemia. Okay, Chavis, can you put another saline word? Answer. Hyperkalemia or hypokalemia? Okay, yeah, we'll check the DVT. Chavis, you have said the DVT, no? Yes. Okay, I will check the Hypothermia. Okay, can you check the temperature, please? Temperature is normal. Okay. 30 seconds for next temperature. Okay. Dhamma, can you prepare for the next test compression? Okay. 5 seconds more. 5, 4, 3, 2, 1. Stop. Okay. Again, BM, Chocobar is again for the defibrillation. 270 joules. Okay. 270 joules selected. Continue compression. Oxygen away. All clear. Charging. Hands off. All clear. Still here. Shock delivered. Backward test. Okay. Holding. How's the ventilation? Okay. Can you insert the abdomen? And now we look for 40s. Take the Tension mixer. Did not. Can you just work that? Was started for equal and okay. Bilateral angle. Equal. Holding. You can ventilate like placement. Okay. The one do not discontinue chest compression. Okay. Continue chest compression with the rate of 100. Toxins. Can I have the VST please? Okay. Any anaphylaxis? Awesome. No. What is about the fluid chart? Is it Only 200 milliliter for last 24 hours. okay? Urine output. Yes. Okay. How long is it here? Only 2 days. 2 days. Otherwise, Wait, patient go. is mobile. Only 2 days hospitalization. Not mobile. Patient Any signs of DVT? No signs. No signs of DVT. Sir, patient was mobile. Only 2 days hospitalization. Okay. So there's no history of toxin, like toxin irritation or pulmonables. Okay. We'll continue. Tamponade. Okay. We have to check for the tamponade. Do we have the ulcer? Okay. Yes. We'll get the information for the site. Thrombosis. Okay. Has he complained of any chest pain? Only mild chest pain without emergency. Okay. If he recovers, we'll take ECG. Okay. 30 seconds for next temperature. Okay, for some, we ready for the next discussion. So, 5 seconds more. 5, 4, 3, 2, 1. So, again, start. Still be here. For the 270 joules. 270 joules selected. Continue compression. Oxygen away. All clear. Charging. Hands off.
compressions. Do we have the DBG report now? Okay. Okay. According to this one, he is having some acidosis 7.1. Oh, interesting. So, potassium 7.1. Can we treat? So, cardiac arrest may be due to hyperkalemia. Okay. Can we treat for the hyperkalemia? Okay. Give 30 ml of calcium glucose. Okay. Then can we give 10 units of iron? ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාට ALS ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මේ ශ්‍රී ලාංකීය හෙද සලකුණ Nurses Note